News. අද අලුයම තනමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ 288 වැනි කිලෝමීටර් කණුව අසලදී වෑන් රථයක් මාර්ගෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව තනමල්විල මූලස්ථාන පොලිසිය පවසනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රාජකාරී කටයුත්තක් සඳහා ගොස් යලි බුත්තල ප්‍රදේශයේ එමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකි. අනතුරින් වෑන් රථයේ ගමන්ගත් දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකු මිය ගොස් තිබෙනවා. ඔහු ඇඟලුම් ආයතනයේ තත්ත්ව පරීක්ෂකයෙකු ලෙසයි කටයුතු කර ඇත්තේ. අනතුරින් වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බිබිල කොටබව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයා ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා තනමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. එලෙස ඇතුළත් කර තුවාල ලැබුවන්ගෙන් බරපතල තත්ත්වයේ පසු වූ තිදෙනෙකු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. තුවාල ලැබුවන් අවුරුදු 23, 35, 49 වයස්වල පසුවන පුද්ගලයන් බවයි පොලිසිය පැවසුවේ. රියඳුරට නින්ද යාම හේතුවෙන් වෑන් රථය මාර්ගෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවන්නට ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් තනමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක DMP බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි තනමල්විල පොලිසියේ රථ වාහනාංශයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. This is Magama TV News.